හෙලෝ එවරවන් කොහොමද ඔයාලට සුබ දවසක් මම දැන් ඉන්නේ මාලදිවයිනේ මාලේ අගනුවර වෙලානා ඉන්ට්‍රේශනල යාපෝට් එකේ අපි තව ස්වල්ප වෙලාවකින් කළම්බෝ බණ්ඩාරනායක ඉන්ට්‍රේශනල යාපෝට් එකට ෆ්ලයි කරන්න තමයි රෙඩි වෙලා ඉන්නේ මම ඉන්නේ EK652 කියන එමිරේට්ස් එයාක්‍රාෆ් එකේ මේක බෝයින් 777-300ER කැටකරියගේ ඇමරිකාවේ නිෂ්පාදිත ෆ්ලයිට් එකක් මේ තමයි අපේ ෆ්ලයිට් එකේ බිස්නස් ක්ලාස් ඒරියා එක වෙරි කම්ෆටබල් විදියට හැමදේ මෑරේජ් කරලා තියෙනවා මේක ටිකට් එක ප්‍රයිස් එක ගන්නවනම් අපි ඉකොනොමි ක්ලාස් එක වගේ මල්ටිපල් 3 වගේ තුන්ගුණයක් විතර ගණන් එක ටිකට් එක බෝයින් 777-300ER එක ස්ට්‍රක්චර් එකට අනුව මුලින්ම තියෙන්නේ බිස්නස් ක්ලාස් එක ඊට පස්සේ ප්‍රීමියම් ඉකොනොමි ක්ලාස් එක ලාස්ට් වන් තමයි ඉකොනොමි ක්ලාස් එක තියෙන්නේ මේ වගේ ලස්සන ඉන්ටීරියර් එකක් මේ ෆ්ලයිට් එකේ තියෙනවා ඒ වගේම ඇඩ්ජස්ටබල් කරන්න පුළුවන් ටෝටලි ෆ්ලැට් කරන්න පුළුවන් සීට් එකක් තමයි බිස්නස් ක්ලාස් එකට එන්නේ Switch to the air show channels and know exactly where you are in the world. Find out what's below, how fast we're flying and when we'll arrive. Or simply enjoy the view with our external cameras. Stay up to ඔයාලට ඇතින් පේන්නේ අපේ එමිරේට්ස් එයාක්‍රාෆ්ට් එකට පස්සේ ඩුබායි වලින් ටේක් ඔෆ් කරලා මාලේවලට ලෑන්ඩ් කරපු ෆ්ලයි ඩුබායි එයාක්‍රාෆ්ට් එක මේක බෝයින් 737 ෆ්ලයිට් එකක් ෆ්ලයි ඩුබායි කියන්නේ ඩුබායි වල තියෙන බජට් එයාලයින් එක මංවාලට එයාලයින් අප්ඩේට්ස් ටිකක් ඉස්සරහ වීඩියෝවල්ඩි කියන්න දැන් අපේ ෆ්ලයිට් එක පුෂ් බැක් කරනවා ග්‍රවුන්් එකේ සපෝට් එකත් එක්ක අපි දැන් රණවේකට ඇක්සස් වෙන්න යන්නේ අපේ ෆ්ලයිට් එකට කලින් ලෑන් කරපු තවත් බෝයින් 777-300 එමිරේට්ස් එයාක්‍රාෆ්ටයක් අපිට පේන්න තියෙනවා එවගේම ඇතින් අපිට පේන්න තියෙනවා කටාර් එයාවේස් එකේ ෆ්ලයිට් දෙකක් දැන් අපේ ෆ්ලයිට් එක රණවේකට ඇක්සස් වෙන්න යන්නේ කළම්බුවලට ෆ්ලයි කරන්න මමවාල්ට ෆ්ලයින් එක්ස්පිරියන්ස් එක මේක තියෙන ෆ්‍රන්ට් විය් කැම් එකයි ඩවන්් කැම් එකයි කැම් දෙක යස් කරලා මංවාල්ට අද ටේක් කෝ් වීඩිය එක අරගෙන එන්න වාලා බලන්න ඒ කැම් දෙකට කොහොමද ටේක් කෝ් විව් එක පේන්න කියලා අපේ ෆ්ලයිට් එක දැන් මාලේ ඉඳන් කළම්බුවලට ෆ්ලයි කරන ගමන් තියෙන්නේ ඔයාලට මේ මැප් එකේ පේන්නේ එක ඒ වගේම අපිට මීල් එක හම්බුණා මේක ස්නැක් එකක් මොකද ඒක හමාරක විතර ෆ්ලයිට් ටයිම් එකක් තියෙන්නේ මේ ස්නැක් එකට මට හම්බුණා සෑන්ඩ්විච් දෙකක් ඒ වගේම ෆෘට්ස් කප් එකක් තියෙනවා ඩෙසර්ට් එකට ඒ වගේම ෆෘට් කේක් කෑල්ලක් හම්බුණා ඊට පස්සේ අපිට වෝටර් කප් එකක් තියෙනවා වගේම ඔරෙන්ජ් ජූස් කප් එකක් හම්බුණා මේ තමයි මෙයාලගේ ස්නැක් එක මොකද මේක 1.5 hour ෆ්ලයිට් එකක් හින්දා අපිට මේන් මීල් එකක් හම්බෙන්නේ
ඊවිනිින් ස්නැක් එකත් තමයි හම්බවෙන්න තැන් අපේ ෆ්ලයිට් එක හෙනෙ කළම්බුවට ලං වෙන ගමන් වාට මේ ලැබ් එක පේනවා ඔයාලා ඩවන්් සයිඩගේ කියන බිම ඉඳල දේ දුන්නත් දැකල් තිබ්බට අහසිදල දේ දුන්නත් දැකල් තියෙනද මේ ඇතින් පේන්නේ දේ දුන්න හොඳට බලන්න මේ තමයි අඩි 37,000ක් විතර අහසින්දලා දේ දුන්නක් පේන විදිහ මේ වලාකුළු තීරයට පල්ලහැ මේ ලස්සනට පේන්නේ ඒ දේ දුන්න ඇතරම අපි ග්‍රවන්් සයිඩ් ඉඳල බලන්නට වඩා අප ස්කයක ඉඳල බලන්නකොට එක අමුතුම ලුක් එකක් තියෙනවා ඇත්තරම වැහි බර කාලගුණයක් තියෙන මේ හරියට මේ ගොඩාක් වලාකුළු වැඩි ඒ වලාකුළු එක්ක තමයි මේ දේ දුන්න නිර්මාණය වෙලා තියෙන ආයිත් අපිට පේනවා ටිකක් දැන් අපේ ෆ්ලයිට් එක ටික ලං වෙලා තියෙන්නේ කොලම්බෝවලට මේ අපේ ශ්‍රී ලංකාවේ මැප් එකක් තියෙනවා කොලම්බෝ මොරටුව ගෝල් කියලා දැන් අපි ගොඩක් ළඟයි ලෑන්ඩ් කරන්න ආය අපිට අර දේ දුන්න පේනවා අපි දැන් කලව් ලයින් එක වලාකුළු තීරයෙන් පහලට ඇවිල්ල තියෙන්නේ දැන් ඊවිනින් ටයිම් එක නිසා ෆ්ලයිට් එක ඉන්ටීරියර් එක ලෝලයිට් සිටුවේෂන් එක තමයි තියෙන්නේ ඒ වගේ මවාල්ට මේ රූප් එකේ පේන්න තියෙන්නේ ස්ටාලයිට් කම්බිනේෂන් එකක් යාලා මේක ලස්සනට ඩිසයින් කරලා තියෙනවා ගොඩක් ලස්සන ඒකත් මේවාට ඩවුන් සයිඩ් එක පේන්නේ ඉන්දිය නෝෂන් එක ඒවගේ මේ ඇතින් ලස්සනට පේන්නේ මීගමෝ ලැගුන් එක ඒවගේ අපිට රනව එකත් පොඩියට පේනවා අපි ෆ්ලයිට් එක ලෑන්් සයිඩ් එකට ඇක්සස් වෙන්නේ මීගමෝ ලැගුන් එකේ අප් සයිට් එක මොක දෙකට හේතුවක් තියෙන වයින් පවර එකත් බල්ල තමයි පයිලට් ඩිසයිට් කරන්නේ කොයි පැත්තෙන්ද ෆ්ලයිට් එක ලෑන්් කරන්න කියලා ඒ ටෙක්නික්ස් වීඩියෝස් මංවාල්ට ඉස්සරහට අරගෙන එන්න අපි මේ ටිකෙන් ටික මීගමුව ඒරියයකින් ෆ්ලයිට් එක ලෑන්් සයිඩ් එකට එක්සස් වෙනවා දැන් මේ මුහද රැල්ල ගහනවත් වාට පේන ඇති ඇති ලස්සන හොටෙල්ලෙකුත් අපිට පේනවා ඇතරම මාර ෆිලිං එකක් දැනෙන මොකද මම අවුරුදු 4 මාරට පස්සේ ලංකාවට එන්නේ ගොඩක් දුර රටකින්දලා ලංකාවට එද්දී ගොඩක් ෆිල් වෙනවා ඇත්තටම අපි අපේ කම නැති රටක ඉඳලා අපේම රටට ආපහු වෙනකොට මේ ගස් කොළම් මේ ස්වභාවිකත්වය මේ පරිසරය දකිනකොට ඒක හදවතට අපේකම මගේකම දැනෙන එක වචන වලින් විග්‍රහ කරන්න බෑ ඒක ඔයාලට දැනෙන්න ඔයාලා පිට රටකට ගිහිල්ලා ආපහු ලංකාවට එද්දි ඔයාලට ඒක දැනේවි ගොඩක්
Ladies and gentlemen, welcome to Bandara Naiki International Airport, where the local time is 6:20 in the afternoon and the temperature is 24 degrees Celsius. Please keep your seatbelt fastened until the sign has been switched off. Before leaving us today, please check your seat area for any personal belongings. Thank you for flying Emirates. We hope you enjoy your flight and we look forward to seeing you again soon. Cabin crew, prepare doors and prostrate. Thank you. මම දැම් බණ්ඩරනායක ඉන්ට්‍රශ්ශල යාපෝට් එකට ඇවිල්ලා තියෙන්නේ අපි උදේ ඩුබයි ඉන්ට්‍රශ්ශල යාපෝට් එකන්න උදේ 9:45ට බෝයින් 777-300 AR එමිරේට් ෆ්ලයිට් එක තමයි අපි ටේක් ඕෆ් කරේ ඩුබයි යාපෝට් එකෙන් ඒක මෝල්ඩිවස් වෙලානා ඉන්ට්‍රශ්ශල යාපෝට් එකට ගිහිල්ලා හවස 6:30ට කටුනායක බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට දැන් තමයි ලෑන්ඩ් කරේ හවස 6:30ට. ඉතින් මේ මගේ ජර්නි එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි නෙක්ස්ට් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.